අද්භූත මනාලියකගේ ආත්මයක් රාත්‍රිය පුරා සැරිසරන්නට වූයෙන් එක්තරා ගම්මානයක් දෙඩි බියකින් ඇලී කියා. ගම්වාසීන් මෙම භූත මනාලිය ගැවසෙන බවට විශ්වාස කරන පෞරාණික වනාන්තර සිද්ධාස්ථානයේ වෙත තරුණ හිමිනමක් වැඩම කළා. රාත්‍රියේ මෝරද්දී අද්භූත ආලෝකයක් සමග එම භූත මනාලිය සෙමින් තරුණ හිමිනම ඉදිරියේ පෙනී සිටියා. ඇගේ කෝපය පිටුපස සැඟව ඇත්තේ ඊතා ගැඹුරු සහ වේදනාකාරී ශෝකයක් බව එම තරුණ හිමිනම දිවසින් දුටුවා. ඇයට පිහිටවීමට දැඩි ලෙස අදිටන් කරගත් උන්වහන්සේ මනාලියේ ජීවත් වූ බව කියන පාළු නිවස පරීක්ෂා කිරීමට ගියා. එහිදී ඇගේ ඛේදජනක පාවාදීමේ කටාව හෙළි කරන කලක් තිස්සේ සැඟව තිබූ විවාහ මංගල තිලිනයක් උන්වහන්සේට හමු වුණා. සත්‍ය වටහා ගැනීමත් සමග මනාලියගේ කෝපේ නිවී යන අතර ඇය වටා ඇති රෞද්‍ර ආලෝකය මැකී ගොස් එය නිහඬ ශෝකයක් බවට පත් වුණා. මහත් කරුණාවෙන් යුතුව ඇය විඳින ලෞකික වේදනාවෙන් ඇගේ ආත්මය නිදහස් කිරීම පිණිස උන්වහන්සේ පූජනීය ආශිර්වාදයක් සිදු කළා. අවසානයේ නිදහස් ලැබූ භූත මනාලිය මුවගට මෘදු සිනහවක් නගා ගනිමින් ඇගේ ආත්මය අහස් කුස වෙත නික්ම ගියා. ඇගේ ආත්මයට සැනසීම ලැබීමත් සමග බියෙන් නිදහස් වූ ගම්මානයේ වෙත තරුණ හිමිනම නැවත වැඩම කළා.